මම අද කියලා දෙන්නම් කොහොමද මම මගේ කොඩිය ගත්තේ කියලා. කන්ද නැගලා මට ඕනේ කොඩිය මම ගලව ගත්තේ මට ඕනේ විදියට කියලා. ඒකට මූලික හේතුව තමයි ඩිසිප්ලින් කියන එක. ඒ ඩිසිප්ලින් කියන එක බොහොම අමාරු දෙයක් අපිට ප්‍රැක්ටිස් කරන්න. මොකද ඩිසිප්ලින් කියන එක පහසුවෙන් ඉන්නේ, පහසුවෙන් රඳව ගන්න බෑ. ඒක හැමදාම කරන්න බෑ. නමුත් ගොඩක් කට්ටිය අද මොටිවේට් වෙනවා. මගෙත් එක්ක හිටපු මිනිස්සු, වටපිටාව හිටපු මිනිස්සු, ළඟ හිටපු මිනිස්සු, කෝවර්කර්ස්ලා, ස්කූල් එකේ කට්ටිය. මම දැක්කා මොටිවේට් මිනිස්සු හිටියා ඕන තරම්. නමුත් ඒගොල්ලෝ ඩිසිප්ලින් කියන එක ප්‍රැක්ටිස් කරලා තිබ්බේ නැහැ. මොටිවේට් කියන එක ෆීලිං එකක් මේ මොහොතට එනවා. ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන්. මොකද අපිට කෙනෙක් කරනවා දෙයක් දැක්කහම පාරේදී මොනවද දැක්කොත් අපිට හිතෙනවා අපිත් දුවන්න ඕන. තව කෙනෙක් ජිම් එකේ වැඩක් එක්සර්සයිස් කරනවා දැක්කොත් මට හිතෙනවා රයිට් කියලා අපිත් එක්සර්සයිස් කරන්න ඕන. නමුත් ඒක ටික දවසක් යද්දී ඒ ෆීලිං එක නැති වෙනවා. just come and goes. but discipline කියන එක හදාගත්තොත් that's a lifetime. discipline කියලා කියන්නේ මගේ මේකෙන් සිම්පල් විදිය කියලා දෙන්නම්. අපි අප්‍රියම දෙයක්, අපි අප්‍රසන්නම දෙයක්, අපි කරන්න කැමැතිම නැති දෙයක් කැමැතිම විදිහට ප්‍රැක්ටිස් කරලා, ඒ කියන්නේ පුහුණු වෙලා, ඒක මනසෙන් ඒක දරාගෙන, ඒක ඕවෙන් කරලා ඒක අපේ සෙකන්ඩ් නේචර් එක බවට පත් කරගන්න එක. ඒ කියන්නේ අපි අකමැතිම දෙයක් අපි කැමැතිම විදියට අපිට කරන්න වෙනවා. අපිට ඩිසිප්ලින් එකක් හදාගෙන අපිට ඒ කන්ද නැගලා අපිට අවශ්‍ය කොඩිය ගලව ගන්න වෙනවා. විශේෂයෙන් මගේ ජීවිතේ මට ඒ අවශ්‍ය ඩිසිප්ලින් එක හැදුනේ මගේ මාෂල් ආර්ට් ජීවිතෙන් ගත්ත අවශ්‍ය පොඩි කාලේ. ලොකු කාලයක් තිස්සේ කරපු දෙයක්. තොට එක දිගු කාලයක් බ්‍රසිලියන් ජිජුට්සු ට්‍රේන් කරලා ජූඩෝ ආභාෂය රයිට්. ඉතින් ඒ ආභාෂයෙන් ඒ ගත්ත ඩිසිප්ලින් එක මගෙත් එක්ක මුලින් පටන් ගත්ත කට්ටිය හිටියා ගොඩක්. නමුත් ඒගොල්ලෝ මොටිවේට් ටු ට්‍රේන්, ඒ කියන්නේ මොටිවේට් වුණා ට්‍රේන් කරන්න, දේවල් ඉගෙන ගන්න. නමුත් ඒගොල්ලෝ ඒක ඩිසිප්ලින් එකක් කරගෙන හැමදාම මේ මොහොත වෙනකන් කරන් ගියේ නැහැ. නමුත් පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මම මාෂල් ආර්ට් කියන එක ට්‍රේන් කරනවා. ඒක ජීවිතේ කොටසක්. ඒක ඩිසිප්ලින් එකක්. ඒ ඩිසිප්ලින් එක තමයි මට මගේ ජීවිතය කියන එක, ඒ කන්ද කියන ගමනේ නැගලා මට අවශ්‍ය කොඩිය ගලව ගන්න ඒ අවශ්‍ය හැකියාව ලැබුණේ. ඉතින් මං ඔයාලට කියන්නේ කෙනෙක්ගෙන් වර්ධයක් ඉගෙන ගන්න තියෙනවා නේ. ඉගෙන ගන්න තියෙන මුල්ම දේ තමයි ඩිසිප්ලින් කියන එක. ඔයාලට ඩිසිප්ලින් කියන එක ගන්න පුළුවන් නම් ඒ ඩිසිප්ලින් කියන එක ගන්න. එහෙම නැත්නම් වඩ එක මයින්ඩ්සෙට් එකත් එක්ක හදාගන්න වෙනවා. වඩ ප්‍රැක්ටිස් කරන්න වෙනවා. රයිට්? ප්‍රැක්ටිස් කියන එක නිකන් දෙයක් ප්‍රැක්ටිස් කරලා වැඩක් නැහැ. අපි නිකන් දෙයක් ප්‍රැක්ටිස් කරොත් අපි පර්ෆෙක්ට් වෙයි. but නමුත් ඔයා පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඔයාට පර්ෆෙක්ට් වෙන්න ඕන නම් පර්ෆෙක්ට් ප්‍රැක්ටිස් make you perfect. right? discipline කියන එක තමයි number 1. motivation කියන එක motivate වෙනවා කියන එක just a feeling. so motivation පිටිපස්සේ පන්නන්න යන්න එපා. මොකද ඒක temporary. ඒක just කරලා දෙක නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඩිසිප්ලින් එකක් ඔයාට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඔයාට ඩිසිප්ලින් වෙන්න පුළුවන්. හොඳයි. ඒක ඔයා හරියට කරගත්තොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා. හැම දෙයක්ම ඔයාගේ ෆයිනෑන්ෂල් පැත්ත, ඔයාගේ ආදරේ පැත්ත, මොකක් හෝ දෙයක්. හොඳයි. ලයිෆ් ස්ටයිල් එක Tamanට ඉන්න ඕන විදිය Taman තමයි තියන්නේ කරගන්නේ. මොකද ඔයාට ඉන්න බෑ මම ඉන්න විදියට. මට ඉන්න ඕනේ නැහැ ඔයා ඉන්න විදියට. එහෙම නැත්නම් අපි වටපිටාවේ ඒක අවශ්‍ය නැහැ. අපිට ගන්න පුළුවන් දේ ගන්න. නමුත් ජීවිතය ගොඩනගා ගන්න ඕන ඕනෙම දෙයකින්, ඕනෙම දෙයකින් ගොඩනගා ගන්න ඕන අවශ්‍යම දේ, අත්‍යවශ්‍යම දේ තමයි අද තරුණ කට්ටිය මට කියන්න දෙන්නේ. ඩිසිප්ලින් එකක් කියන එක ප්‍රැක්ටිස් කරගන්න. ඩිසිප්ලින් වෙන්න. ඩිසිප්ලින් එක මොකක් හෝ ඩිසිප්ලින් නැත්නම් ඔයාට